ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? පළවෙනි දියැල්ල. මේ තමයි වීයෝ ඇල්ල. රිකිලි ඇල්ල. පාරායිනේ තියෙන ලස්සන දියැල්ලක්. මේ දියැල්ල ළඟට යන්නත් පුළුවන් පාරක් තියනවා කියලා කිව්වා. තමයි රුක්මල් ඇල්ල. ඉතින් එදා නම් වතුර ටිකක් තිබ්බා. හරිම ලස්සනයි. ශ්‍රීපාද view point එක කියලාත් කියනවා. ඒ දවසක ලස්සන තැනක යන්කෝ. එහෙනම් හායි කොහමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? සතුට ගැන මොකද හිතන්නේ? දන්නවද? සතුට කියන්නේ අපි විසින්ම ගන්න තීරණයක්. ඉතින් ඔයාලටත් පුළුවන් හැම වෙලාවෙම සතුටින් ඉන්න තීරණය කරන්න. හැමදාම අපි යන්නේ එක දියැල්ලක් බලන්නනේ. ඔන්න අද අපි ඔයාලව එක්කන් යන්නේ දියැලි පාරාදීසයකට. මේ තමයි 12 භාගය. මෙතන දියැලි ගොඩාක් තියෙනවා. මේවා බලන්න අපිට යන්න පුළුවන් විදිහත් කිහිපයක්ම තියෙනවා. අපි ගියේ ගිනිගත් හේනට ගිහිල්ලා බුලත් කොහොපිටියෙන් 12 භාගයට. අපිට එදා ඔක්කොම දියැලි බලන්න යන්න වෙලාවක් තිබ්බේ නැහැ. අපි බලන්න ගියේ ඒ ලස්සන දියැලි ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් අපි අපේ ගමන පටන් ගමු. ඔයාලත් අපි ගිය පාරෙන්ම එනවා නම් මේ වගේ ලස්සන ගගකින් එතර වෙලා තමයි ඔයාලට යන්න තියෙන්නේ. අපි යමු ඉස්සරහට. ඔන්න අපේ දියැලි පාරාදීසයේ පළවෙනි දියැල්ල. මේ තමයි වීයෝ ඇල්ල. පාර අයිනේ තියෙන පුංචි ලස්සන දියැල්ල. ඔයාලත් බලන්නකෝ.
අපේ වීඩියෝස් වල තියෙන අඩුපාඩු අපි හදාගන්න ඕනේ දේවල්, එතකොට ඔයාලා යන්න කැමති තැන්, මේ හැම දෙයක්ම ඔයාලගේ කමෙන්ට් එකකින් අපිට කියන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් අපි මොනවද හදාගන්න ඕනේ. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා යන්න ආස තැන් මොනවද කියලා. ඉතින් අපිට තියෙන වෙලාවත් එක්ක නිවාඩුවක් හම්බ වුණ ගමන් ඒ ලස්සන තැන්වලටත් අපි ගිහින් එමුක දවසක. කෝකෝ කියන්න බලන්න ඊළඟට අපි මොන දියල්ලද බලන්න යන්නේ කියලා. ඔයාලා හිතන් හිටපු දියල්ලමද මේ? මේ තමයි රිකිලි ඇල්ල. පාරයිනේ තියෙන ලස්සන දියල්ලක්. මේ දියල්ල ළඟට යන්නත් පුළුවන් පාරක් තියෙනවා කියලා කිව්වා. ඒත් ඉතින් අපිට තව දියැලි ගොඩක් බලන්න යන්න තියෙන හින්දා අපි දියැල්ල පාරේ ඉඳන් බලලා මේ ඉස්සරහට යනකමක්. ඊළඟට අපි යන්නේ මොන දියැල්ල බලන්නද? කෝකෝ ගෙස් කරලා තියාගන්නක එහෙනම්. ඔන්න ඉතින් ඊළඟ දියැල්ල හැම නිකම් බලන්න බෑ. අනිවාර්යෙන් ටිකට් එකක් ගන්න ඕන. මේ තියෙන්නේ ටිකට් කවුන්ටර් එක. එතනින් ටිකට් එකක් අරගෙන මේ අපි යන්නේ නලගනැල්ල බලන්න. ඔයාලා හිතපු දියැල්ලමද මේ? ටිකට් එකකුත් අරගෙන අපිට නලගනැල්ල බලන්න චුට්ටි දුරක් පයින් යන්න වෙනවා. ඉතින් මේ වගේ පාරක තමයි යන්න වෙන්නේ. ඔය ඉස්සරහා ඉන්නේ මං එනකම්. සාමාන්‍යයෙන් යන තැන පතපෑ වෙනවනේ. ඉතින් එයා බලාගෙන ඉන්නේ මං ළඟට එනකම්. මොකද වැටුනොත් එහෙම හොඳටම තුවාල කරගෙන තමයි යන්න වෙන්නේ. ඔන්න අපි හැමෝම බලාගෙන හිටපු ඒ ලස්සන දියැල්ල. මේ තමයි නලගෙන යන්න. බලන්නකො ලස්සන, හරිම ලස්සන දියැල්ලක්. අපේ දියැලි පාරාදීසේ ලස්සනම දියැල්ල තමයි මේ. ඔයාලත් බලන්නකෝ. ඊළඟ දියැල්ලට නලගනැල්ල ගාව ඉඳන් ඉතාම පොඩි දුරයි යන්න තියෙන්නේ. කෝ බලන්න ඊළඟ දියැල්ල ගෙස් කරන්නකෝ. මේ තමයි රුක්මල් ඇල්ල. ඉතින් එදා නම් වතුර ටිකක් තිබ්බා. හරිම ලස්සනයි. මේකත් චූටි දියැල්ල. ඒත් හරිම ලස්සනයි. ඔන්න බලන්නකෝ. රුක්මල් ඇල්ලත් බලාගෙන අපි ඊළඟට කොහෙටද යන්නේ? දැන් නම් යන්නේ දියැල්ලක් බලන්න නම් නෙවෙයි. ඔන්න ඔයාලට ටිකක් ලෑස්ති කරා. ගෙස් කරාද ඊළඟට අපි කොහෙටද යන්නේ කියලා? චුට්ටක් ඒකන් ඉන්නකෝ. තව පොඩ්ඩක් කිට්ටු වෙලා පෙන්නන්නම්කෝ. ඔන්න අපි ආවා. මේ තමයි පාලම්පිටිය view point එක. මෙතනට ශ්‍රීපාද view point එක කියලා කියනවා. පැහැදිලි අහසක් තියෙන දවසක අපිට ශ්‍රීපාදය බලා ගන්න පුළුවන් මෙතනට. ඉතින් පාලම්පිටිය view point එකත් බලාගෙන අපි මේ සූදානම් වෙන්නේ
අපේ ගමන අදට නිමා කරන්න. දියඇලි පාරාදීසයේ ගමන ඉතින් නවත්තන්නයි හදන්නේ. 12 භාගයෙන් මීට වඩා තව දියඇලි ගොඩක් තියෙනවලු. ඔයාලත් 12 භාගෙ ගියා නම් බලපු දියඇලි වල නම් කමෙන්ට් කරගෙන යන්න. ආයෙත් දවසක ලස්සන තැනක යමුකෝ. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.